මේ ස්ත්‍රීන් පිරිමි යටපත් කරන එක පාපයක්. ඇයි ඒ පාපේ? ස්ත්‍රී ජීවිතේ පින්වත්නි කර්මාරූපව හටගන්නේ. පිරිමි නොවදින දුක්, නොවින්දින දුක් ස්ත්‍රිය විඳිනවා. මාසේ ගානේ දුක් විඳින එක ස්ත්‍රිය විඳින්නේ, පිරිමියා නෙවෙයි. දරුවෙක් බඩේ තියාගෙන විඳින එක ස්ත්‍රිය විඳින්නේ, පිරිමියෙන් නෙවෙයි. ඕන විදියට හැරෙන්න බෑ, ඕන විදියට යන්න බෑ. අපිට පොඩි බෑගයක් අතේ තිබ්බත් බරයි. ඊළඟට මොහොතක්වත් බිම තියන්නේ නැතුව බඩේ දරුවෙක් උස්සගෙන ඉන්නවා කියන දුක ස්ත්‍රිය විඳින්නේ, පිරිමියා නෙවෙයි. දරුවා බිහි කරන දුක විඳින්නේ ස්ත්‍රිය, පිරිමියා නෙවෙයි. පිරිමි නොවිඳින දුක් ස්ත්‍රිය විඳිනවා. ඒ තමයි ස්ත්‍රී ජීවිතේ කර්ම. ඊළඟට ජීවිතේ වරද්දා ගත්තොත් ස්ත්‍රියක් බොහෝ අපවාද, උපවාද, නින්දා වලට ලක් වෙනවා. පිරිමියා කොහොම හරි වෙට්ටුව දාලා පයින්නවා. ස්ත්‍රීන් තමයි මේකෙන් සෑහෙන දුක් විඳින්නේ. ගෙදරක වැඩි බරක් අදින්නේ ස්ත්‍රිය. ළමෙක් ලැබුණත් ළමයා රෑ එළි වෙනකල් අඬද්දී අම්මා තමයි ඇහැරලා ඉන්නේ, තාත්තා ටිකක් වෙලා ඉඳලා නිදාගන්නේ. හැම දුකක්ම අම්මට. වදපු අම්මාමයි දුක දන්නේ. මිනිහාගෙන් බැනුම් ටික අහන්න ඕනේ ස්ත්‍රිය. ඒ ඔක්කොම ස්ත්‍රී ජීවිතේ දුක. බීපු මිනිස්සෙක් ළඟට එනවට මං නම් හිතන්නේ මේ පිරිසුදු ඉන්න කැමති ගෑනු කෙනෙක් කැමතියි කියලා. ඒ තමන්ගේ මිනිසයා බීලා බේබද්දෙක් වෙලා ළඟට එද්දී ස්ත්‍රී ඉවසන්න සිද්ධ වෙනවා. සමාජයෙන් එන අපවාද, උපවාද ඉවසන්න සිද්ධ වෙනවා. මේ ඔක්කොම ස්ත්‍රී ජීවිතේ දුක. එතකොට ස්ත්‍රියක් වෙලා ඉපදින්නේ සසරේ යම් කර්මයකින්. අන්න ඒ කර්මෙන් ගැලවෙන්න බෑ පිරිමි ජීවිතයට ගරු කරන්නේ නැතුව. පිරිමියා යටපත් කරා කියන්නේ තමන් කර්මානුරූප ස්ත්‍රී ජීවිතයකට පත් වෙලා තියෙද්දී පුණ්‍ය බලයෙන් හටගත්ත පිරිමි ජීවිතේ යටපත් කිරීමේ පාපයෙන් ඈ ස්ත්‍රී භාවයෙන් මිදෙන්නේ නැහැ.